බුවන් SL Green Tree අපි ඔබ සාදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. මුලින්ම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා share කරන්න. මේක වැදගත් වීඩියෝ එකක්. අනිත් අයට බලන්න. මේ ශ්‍රී ලංකාව කියන්නේ ඔසු විමනක්. මම හැමදාම කියනවා වගේ මේකේ පයිට පෑගෙන හැම දෙයක්ම ඔසුවක් බලපෑලට කියලා දෙයක් නැහැ. එයින් අතරින් තෝරාගත්ත ශාකයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට තමයි අදත් අපි මේ උත්සාහයක් ගන්න. ඔබට පොඩි දැනුමක් ලබා දීමට. ඔබ දන්නවා ඇති අපේ සමහර මේ ශාක වර්ග තියෙනවා, පැලටි වර්ග තියෙනවා එක නම වගේ නම් වලින් වෙනස් වෙනවා. සමහර ඒවා එක නමක් තියෙනවා තව පැත්තක තව නමක් කියනවා. අන්න ඔහොම තියෙන ශාකයක් පිළිබඳවයි අද අපි කතා කරන්න යන්නේ. ටිකක් වැදගත් ශාකයක් අපේ මහ පොළොවේ ලැබෙන. මේ ශාකය තමයි අරත්ත. අරත්ත කිව්වට පස්සේ සිංගි වෙරේසියා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හීන් අරත්ත ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. දන්නවා ඇති අරත්ත කිහිපයක් තියෙනවා. අරත්ත, හීන් අරත්ත, මහා අරත්ත කියලා අපේ රටේ තියෙනවා අරත්ත වර්ග තුනක්. මේකෙන් ගොඩක් විශේෂයෙන්ම අපේ සිංහල වෙදකමට උදව්වක් වෙන්නේ හීන් අරත්ත කියන ශාකය. හීන් අරත්ත ශාකය හැදෙන රයිසෝම නිසා මේ පත්‍රේ සෑහෙන ආයුර්වේදීය සුවඳක් එනවා. මේ පඳුර ළඟට ගියාට පස්සේ හොඳ සුවඳක් එනවා. මේක රෝස පාට මලක් පිපෙනවා. ඒ මලෙන් එන චූටි කහ පාට ගෙඩියක් ඒකිනුත් මෙම ශාකය පැතිරෙනවා, බෝ වෙනවා. අනිත් එක මේක රයිසෝම මේක වත්ත පුරාම වුණත් දුවලා පඳුරු වශයෙන් මේක හැමතැනම හැදෙන්නත් පුළුවන්. විශේෂයෙන් කියලා අමුතුම පොහොරක් එහෙම මේ ශාකයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම දේශගුණයක් ඇතුළත මෙම ශාකය වැඩෙනවා. විශේෂයෙන්ම ආයුර්වේදයේදී මෙම හීන් අරත්ත අල ගොඩක් ප්‍රයෝජනයට ගන්නවා. හීන් අරත්ත අලවල ගුණය කිව්වොතින් පීනස ඇදුම පපුවේ සෙම ගතිය නිසා මේ හීන් අරත්ත අල සමහර වෙලාවල වලදී මේක කොටලා බොන්න දෙනවා. මේක ඉස්ම අරගෙන අපි දැන් අනිත් පැත්ත ගත්තොතින් ඇඟේ මේ තියෙන මේ අතේ පය අමාරු වලට කැඩුම් බිඳුම් වලට හීන් අරත්ත අල වේලලා යොදා ගන්නවා. ඒකේ පත්තු බැඳීම සඳහා මෙන්න මේ වගේ වේලීම තියෙන අල තමයි අපිට මේ බෙහෙත් බදු කඩේකින් ගත්තොත් හම්බ වෙන්නේ හීන් අරත්ත මෙන්න මේ වගේ අල තමයි. අපි බලමු අමු අලයක් ගලවලා කොහොමද කියලා පැලේකුත් එක්ක. මෙතන මේ තියෙන්නේ හීන් අරත්ත මේ පඳුරක් තියෙන තැනක්. අපි බලමු මෙතනින් අපේ මේ SL Green Tree ගෙවත්තේ තියෙන මේ හීන් අරත්ත අපි බලමු මෙතනින් ගලවලා පැලයක් පොඩ්ඩක්. මෙතනින් ගලමු අපි පැලයක්. මේ තියෙන්නේ හීන් අරත්ත පොඩි පැලයක්. මේ තියෙන පැලයක්. මේ තියෙන්නේ මේ හීන් අරත්ත අලය. මේක දඬුත් ගන්නවා. මේ තියෙන්නේ හීන් අරත්ත අලය. මේක අපි ගත්තොත් මෙන්න මෙහෙම ඉතින් කපලා ගන්න පුළුවන්. වෙදකම් වලට ගන්න මෙන්න මෙහෙම තමයි. මේ තියෙන හීන් අරත්ත අලය. හරි. මේ තියෙන හීන් අරත්ත අලයක් තමයි. මේකනේ ගොඩ ආයුර්වේදී සෑහෙන සුවඳක් මේ අලයෙන් හමනවා. මේක කොටලා තමයි ගොඩක් ඔය මේ ස්පීනස සහ ඇදුම සහ මේ ගොඩක් පපුවේ සෙම ගතිය සඳහා බොන්න දෙන්නේ. ගොඩක් මේ කොටලා මේ ඉස්මරගෙන තමයි ගොඩක් බොන්න දෙන්නේ. ඒ රෝග සඳහා මේ හීන් අරත්ත අලය. හීන් අරත්ත පීනසට සෙමට පපුවේ සෙම සඳහා ගන්නවා වගේම සර්වවිෂ සඳහාත් මෙම ශාකය මෙම ශාකයේ අල භාවිතා කරනවා සර්ව වේදකමේදී. විශේෂයෙන් නාග විෂට, පොළොන් විෂට භාවිතා කරනවා. ඔබ දන්නවා ඇති පරණ අපේ ගැමි කතාවක් තිබෙනවා. මේ නයා සහ මුගටියා අතර ඇති වෙන මේ සටනක් පිළිබඳව. ඔය නයා සහ මුගටියා අතර ඇති වෙන සටනේදී මුගටියාට නයාගෙන් පෙහාර එල්ල වෙනවා. එම අවස්ථාවේදී මුගටියා කැලේට ගිහිල්ලා මෙන්න මේ හීන් අරත්ත අලයක් සපලා ආපහු සටනට එනවා කියලා අපේ පැරණි මුතුමිත්තෝ ඒ දවස්වල කියලා තියෙනවා. ඒක අපේ ජන විහාරේන එක ලස්සන කතාවක්. මේක පැල කර ගන්නවා නම් මම අර මේ ඉස්සෙල්ලා මේ ගත්ත පැලේ තමයි මෙන්න මේ. ඔබට මතකද මම අර එන්සල් පැලයක් පැල කරන හැටි අර බදුනක තියෙන හැටි පෙන්නුවා. අන්න ඒ වගේම මේ ශාක ගොඩක් මේ රයිසෝම තියෙන ශාක ගොඩක් යට කරන්නේ නැහැ. මෙන්න මේ හරියට වගේ තමයි මේ යට කරන්නේ. මෙන්න මෙතන උඩින් මේ හරියේ මෙහෙම කපා ගන්න පුළුවන්. පත්‍ර දෙක තුනක් කපාගෙන මෙතනින් පත්‍ර දෙකක් විතර කපාගෙන මෙන්න මෙහෙම කොටසක් ඉඳ ගන්න පුළුවන්. ඔබට බදුනක වැඩි පොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් බිම උනත් ඉඳ ගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම පැලවෙනවා. ඉස්සර මේ ඕනම දේශගුණයක හැදෙන ශාකයක් තමයි, ඖෂධයක් තමයි හීන් අරත්ත කියලා කියන්නේ. අන්න එහෙම පොඩි ඉවත දමන හට්ටියක පැල කරගත්ත
පැලයක් තමයි මේ තියෙන්නේ. ඔබට දැන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම පැලයක් නේ. මේ පැල කරගත්ත පැලයක්. මේ තියෙන්නේ. ඔබට බලා ගන්න පුළුවන්. එච්චර ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම දේශගුණයක් ඇතුළත මේක වැඩෙනවා. මේ තියෙන්නේ මේ වගේම හැදිච්ච ලොකු පඳුරක්. මේ තියෙන අපේ ගෙවත් හැදිච්ච ලොකු හිඟරත්ත පඳුරක් තමයි මේ තියෙන්නේ. අපි මේ පැලයක් දෙකක් හිටවලා මේ කාලයක් ගියාට පස්සේ මේ හැම තැනම මුල් ඇදිලා හැදිච්ච පඳුරක් තමයි මේ ඔබට පේන්න තියෙන්නේ. හිඟරත්ත මහරත්ත සියලු දේවල් වලින් වැඩිපුරම වටින්නේ හිඟරත්ත. ගැන අද ඔබට අපි ගෙනාවා පොඩි වීඩියෝ එකක්. ඉදිරියේදී මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු. මේ වගේම වටිනා ශාකයකින් අපි නැවත හමු වෙනතුරු නිරෝගී දිවියක් අයුබෝවන්.